ලංකාවේ ඇති වෙච්ච අරගලේ බොහොම පොඩි අවශ්‍යතා ටිකක් නිසා ඇති වෙච්ච එක. මේක තමයි පරිණාමවාදී වල පිළිගන්න ඕනේ. අපි ඒක පිළිගන්න ඕනේ බා. අපි ඉන්නේ ඇත්ත ලෝකෙක නෙමෙයි. යථාර්ථය දැන් නෑ බා. අපි දන්නේ නෑ ඇත්ත කියන්නේ මොකක්ද කියලා. ඇත්ත නොපේ අඳුන ගන්න බැරි තරමටම දැන් වෙනස් වෙලා තියෙන්නේ. මුස්ලිම් කඩවලින් කන්න එපා. මුස්ලිම් කඩවලට යන්න එපා. මුස්ලිම් ජාතිකයෝ ත්‍රස්තවාදීෝ. කෙනෙක්ට මේක බලන්න පුළුවන් බෞද්ධ දර්ශනය පැත්තෙන් බලන්න පුළුවන්. ඒක බං ඒ වෙලාවේ අපිට මාධ්‍ය විසින් හදලා දීපු සිමියුලේෂන් එකක්. නිවන කියන්නේ බං මේ මම කියන මැට්‍රික්ස් එක බිඳ හෙලන විදිහ. ඒක මොකද්ද කියලා අපි දන්නේ නෑ බං. දැන් කොහොමත් අපි ඉන්නේ සිමියුලේෂන් එකේ. මේ උඹ මම ඉන්නේ සිමියුලේෂන්. රේණුකාවේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ එයාගේ අර පටිච්ච සමුපාදයේ විවරණයේදී මේ මෙහෙමයි මම කියන එක. පශ්චාත් නූතනවාදයට කලින් බං නූතනවාදය කියන්නේ මොකද්ද කියලා දැනගන්න බෑ. විද්‍යාවට ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන මිනිස්සු අතර තිබ්බ අදහස බිඳ වැටුණා. එතකොට අපි බං හිටියේ කැම්පස් එකේ. හරිද? උන් ගත්ත සටන් පාටම ධනවාදයේ ඇතුලේ මාකටිං වලට යොදා ගන්නවා. චේව මාකට් කරලා නැද්ද කියහන්කෝ. බුදුහාමුදුරුවෝ කියන කතාව තමයි මම කියන්නේත් ඔය වගේ එකක්. පංචේන්ද්‍රයන් පහයි සිතයි එකට ක්‍රියාත්මක වෙන මොහොතේ මම කියලා මෙට්‍රික්ස් එකක් හැදෙනවා. එතකොට මේ බුද්ධ ආගමෙත් ඔය එක එක තැන්වලදී විස්තර කරනවා. මං හිතන්නේ බං අපි ඒවට මාර ලොකුට මන්න ටච් කරලා නැහැ. මේ ඔය කියන්නේ රහත් වෙනවා සෝවාන් වෙනවා කියන්නේ මම කියන මෙට්‍රික්ස් එක විඳ වැටෙන මොහොතක් වෙන්න ඇති. ශුන්‍යවාදය කියන්නේ බං ජීවිතේ කිසිම තේරුමක් නැහැ. අර ඔය අලුත් ජෙනරේෂන් එක ඔය ජෙන් සී එක ගන්නකො. උඹලා ජෙන් සී නේ. මේ උඹ ෆිල්ම් එක බැලුවද? බැලුවා. මේ මොකද හිතෙන්නේ? වෙනස් නේද? සෑහෙන වෙනස්. ඒ කියන්නේ ඔයා මේ වෙනදා බලන සාමාන්‍ය බලන ෆිල්ම් එකකට වඩා කතාව වෙනස් ටිකක් නේ. අපි මෙහෙමයි මේ වැඩේ පටන් ගන්න බං අපි මෙන්න මෙහෙම අයිඩියා එකනේ. අපි හැමෝම අවම දවසකට හරි මාසයකට හරි අවම ෆිල්ම් එකක් බලනවනේ. සමහරව ඉන්නවා මේ අවුරුද්දකට අවම එක ෆිල්ම් එකක් හරි බලනවා. දැන් ඔය සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් තියෙන්නේ සිද්ධි තියෙනවා. ආයෙ තියෙනවා දෙබස් තියෙනවා. ආය එයාලා හිතන විදිහ පෙන්වනවා සමහර වෙලාවට. ඔය ඔක්කොම ඇතුලේ බං සමහර අපිට බලාගෙන ඉන්න එක්කෙනාට නොපෙනෙන තව කතාවක් තියෙනවා. ඒ කතාව හුඟක් වෙලාවට අර නරඹන්නා විසින් හරියට ග්‍රහණය කරගන්න නැහැ. මොකද නරඹන්නා චිත්‍රපටිය නරඹන්නෙම ආස්වාදය ලබා ගැනීම අරමුණේ. එතකොට ඇත්තටම මේකේ නිර්මාණ කරන එක්කෙනා චිත්‍රපටියෙන් දෙන්න හදන දේ සමහර වෙලාවට ගන්න බැරි වෙනවා. ඒ වගේ හේතුවක් නිසා අපි හිතුවා ලංකාව ඇතුලේ මෙච්චර කල් මම දැකලා නැහැ මෙහෙම එකක් වෙනවා කියලා. සමහර අවස්ථාවලදී වෙලා තියෙනවා හරියට වෙලා තියෙනවද දැන මට හම්බ වෙලා නැහැ. ෆිල්ම් එකක් ඇතුලේ තියෙන ඇත්ත කෑල්ල එළියට ගන්න විදිහක් තමයි අපි මේ හොයාගෙන යන්නේ. හරි. සාමාන්‍ය අපි ඔය ඕලෙවල් පන්ති වල ඉගෙන ගන්නවානේ මොකද්ද මේ සිංහල රසාස්වාදේ. ඇත්තටම ඕක ඇතුළෙත් අපට උගන්වන්නේ මේ සාහිත්‍ය නිර්මාණයක් ඇතුලේ තියෙන අපට නොපෙනෙන මායිමක තියෙන කෑලි ටික එළියට ගන්නනේ. හැබැයි ලංකාව ඇතුලේ අධ්‍යාපනය ඇතුළෙත් ඇත්තටම වෙන වැඩේ තමයි ගුරුවරයා නෝට් එකක් හදලා දෙනවා. ඒක කටපාඩම් කරගෙන ගිහිල්ලා විභාගෙට ඉන්න කතාවක් තමයි වෙන්නේ. එතකොට ওই ਵਿਚාරය කියන කෑල්ල හරියට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ වැඩේ කරන්න කල්පනා කරන්නේ. ඒ නිසා තමයි අපි මේකත් වැඩේ කරන්න පටන් ගන්නෙ. මේකෙන් අපි මෙතනින් නවත්තන්නේ නැහැ. ෆිල්ම් කිහිපයකට යනවා අපි. මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ෆිල්ම් එකක් ඇතුලේ වෙන්නත් පුළුවන්. සමහර විට දැනට ෆිල්ම් එකක් ඇතුලේ. එහෙම නැත්නම් වෙන සාහිත්‍ය නිර්මාණයක් ඇතුලේ නරඹන්නාට ග්‍රහණය නොවන මායමකට නරඹන්නව අරගෙන යන්නේ. නේද? දැන් ඔයා පළවෙනි ෆිල්ම් එක බැලුවනේ අපේ? බැලුවා. පොඩ්ඩක් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා උදේ පාන්දරම මේ පටන් ගන්න කලින්. ඔව් මොකද්ද? රතු පෙත්තද නිල් පෙත්තද තෝරගන්නේ? ඒක මෙහෙමයි අර ඕකේ අර සුලභ මීම් එකක් තියෙනවානේ. FB එකේ අර වෙලා සමහර වෙලාවට තට්ටෙක් ඉන්නවා ඌ රතු පෙත්තක් අරන් ඉන්නවා අනිත් පැත්තේ නිල් පෙත්තක් තියාගෙන ඉන්නවානේ. මොවියස් නේ. ඒකට මම නම් ඕකේ තෝරගන්නේ කටුක සත්‍ය තියෙන රතු පෙත්ත තමයි තෝරගන්නේ. රතු පෙත්ත. ඔව්. ඇත්තටම රතු පෙත්ත තෝරගන්නවා කියන්නේ අපි බං මේ වැඩේ කරන්නෙත් මේ අපි රතු පෙත්ත බොන ගමන් ඉන්නේ. තව එවුන් කීප දෙනෙක්ට මේ රතු පෙත්ත බලෙන් හරි හොවන්නනේ අපි try එකක් දෙන්නේ. එතකොට මම නම් බං තෝරගන්නේ රතු පෙත්ත. අපි කතාවට යමු නේද?
අපි මොකක්ද තෝරගෙන තියෙන ෆිල්ම් එක? අපි අද තෝරගත්තේ මැට්‍රික්ස් කියන 99 ආපු පළවෙනි ෆිල්ම් එක. ඒ කියන්නේ මෙහෙමයි මට මතක විදිහට බං ඕකේ මේ ෆිල්ම් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. හරිද? පළවෙනි එක 1999 මේ මෑතකදිත් එකක් ආවා මට මතක විදිහට. ඔය ෆිල්ම් වල මේ මම නම් බං ඕක පළවෙනි චිත්‍රපටය අවස්ථා 10කට වඩා ඕක බලන්න අරගෙන අතහැරලා තියෙනවා. හරි. හේතුව තමයි බං මට ඕකේ කියන කතාව මට තේරිලා නැහැ එකක්. තේරුන්නේ නැහැ මුලින් ඉඳන්. අනිත් එක ওই කාලේ බං අපි අර හුඟක් වෙලාවට බලන්නේ අර මේ ගහ ගන්න මරා ගන්න එහෙම ඒවා නැත්නම් අපි බලන්නෙත් නැහනේ. හැබැයි ගහ ගන්න සෑහෙන තියෙනවා ඒක. ඔය වුණාට ඒක අර පොඩි අර රොමැන්ටික් ගතියක් එහෙම නැහනේ. ඒ හින්දා මම ඕක බලන එක අවස්ථා කිහිපයකදීම බං නතර කරා. ඊට පස්සේ තමයි ඒක අවස්ථාවක් තිබ්බ මට ඔය මේ ඔය මම දර්ශනය ගැන එහෙම පොඩ්ඩක් පන්නලා ඉගෙන ගන්න කාලෙදී මේ ෆිල්ම් එක මේ ෆිල්ම් එකට අදාළ වන දාර්ශනිකයව මට හම්බ වෙනවා කියන්න බං පොතකින් තමයි හම්බෙන්නේ. ඇත්තට හම්බෙලා නැහැ. හරි. ෆිල්ම් එක බලන්න කලින්. ඔව් ෆිල්ම් එක බලන්න කලින්. එතකොට ඒක එක තැනක තියෙනවා මේ මැට්‍රික්ස් ෆිල්ම් එක හදන්නේ මේ අපි අද කතා කරන යන ඩයල් එක ඉන්නේ. අන්න ඒ ඩයල් එකේ දර්ශනය පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. හරිද? එතකොට අපි ෆිල්ම් එකට යන්න කලින් මේකේ තියෙනවා මතකද සුලභ මේ හෙන්න ජනප්‍රිය දෙවසක් තියෙනවා. මොකද්ද? සාදරයෙන් පිළිගන්නවා යථාර්ථයේ කාන්තාරයට. කියන්නේ කවුද? මෝෆියස් කියන්නේ. කියන්නේ. හරි. අපි පොඩ්ඩක් ෆිල්ම් එක ගැන මෙහෙමයි. දැන් මේක බලපු නැති සෙට් එක 99 ආවට මේක බලපු නැති සෙට් එකක් ඉන්න පුළුවන් නේ. ස්පොයිලර් අලර්ට්. ඔව්. අන්න එයාලට පොඩ්ඩක් මේ කතාවේ මොකද්ද වෙන්නේ කියලා පොඩි කතාවේ අර මේ අන්තර්ගතයට හානි නොවන විදිහට පොඩ්ඩක් පැහැදිලි කරමුද ෆිල්ම් එකේ විස්තරය මේ ෆිල්ම් එකේ අර මූලික විස්තරයකුත් එක්ක. මේක දැන් මේ ස්පොයිල් වෙන්නේ නැති වෙන විදිහට කරමු නේද? හරි නෑ. ඔව් බලන එක්කෙනාට ඕක අසාධාරණයක් වෙනවා. මොකද අපි කතාව සම්පූර්ණයෙන්ම කිව්වොත් එහෙම මේක බලන්න මේක බලන එකේ තේරුමක් නැති වෙනවා. ඇත්ත රසය ගන්න නම් ඇත්තට මේක බලන්න වෙනවනේ. හැබැයි මේක කතාව තේරුම් ගන්න ඕනේ නිසා අපි පොඩ්ඩක් කතාව මතක් කරලා ඉමු. මෙතන වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා ප්‍රොඩියුස් කරලා තියෙන්නේ මේ වොචෝස්කි මං හිතන්නේ යාලා මේ සහෝදරයෝ නිවුන් සහෝදරයෝනේ. එයාලා තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ මේකේ මේ ප්‍රොඩියුස්ද ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඩිරෙක්ට් කරලා තියෙන්නේ. IMDb 8.7ක් තියෙනවා. 8.7ක්. ඒ කියන්නේ සාපේක්ෂව වැඩි අගයක්. ලොකු වගේ සාපේක්ෂව මට ඕකේ අදහසක් නැහැ කොහොමද IMDb එක ගන්න කියලා. හරිද? කියන්නේ සාපේක්ෂව වැඩි අගයක් එකනේ. ඊට පස්සේ කවුද ඔගේ කාස්ට් එකේ ඉන්නේ බම් මේ ප්‍රධානම චරිතේ නියෝනේ. නියෝ කියලා එකෙක් ඉන්නවා. ඌ තමයි ප්‍රධාන චරිතේ. අපේ ජෝන් වික් ඉන්නේ. ජෝන් වික් ඉන්නවා. අනිත් එක තමයි යාගේ තමයි කියානු රීව්ස් ඉන්නේ. කියානෝනේ. දැන් මෙහෙමයි ඕකේ බලන්න තව එක තැනක් කියනවා මේ ෆිල්ම් එක අපිට බලන්න පුළුවන් මේ අපි කතා කරන්න යන දාර්ශනිකයාගේ පැත්තෙන් විතරක් නෙමෙයි. බුද්ධ දර්ශනයේ පැත්තෙනුත් මේක කතා කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔය මේ ෆිල්ම් එකට කලින් හෝ පස්සේ මේ බුදුන් වහන්සේගේ ජීවිත කතාව නිෂ්පාදනය වෙනවා. හරිද? ඒකෙත් සිදුහත් කුමාරයාගේ චරිතය නිරූපණය කියන්නේ මෙයා කවුද? ඔව් කියානු රීව්ස් තමා මේ ඒ චරිතය නිරූපණය කරන්නේ. මම දැක්කා TikTok එකේ නම් තිබ්බා. ඔව් අර මේ මං හිතන්නේ ඔය සින්දුවකුත් ආවද මම හිතන්නේ කොහොමද මට මතක නැහැ හරියට. කොහොම හරි ඒ චරිතේ රඟපාන්නෙත් මෙයා තමයි රඟපාන්නේ. හරිද? එතකොට මේ දෙකේ අන්තර් සම්බන්ධයක් තියෙනවා. මට මතක තියෙන මෙහෙමයි තියෙන්නේ කතාව. හරිද? ඕක අපේ කතාවේ අපිට පෙන්වන්නේ එයාලා ජීවත් වෙන්නේ 1990 දශකයේ ජීවත් වෙන කතාවේ ඉන්න කට්ටිය. හැබැයි මේ කතාව ඇත්තක් නෙමෙයි මේක. මේක අපිට පෙන්වන දෙයක්. හරිද? එතකොට කතාවේ මැද්දක් අපිට මැද්දට බලාගෙන යද්දි තේරෙනවා මේක කතාවේ යන්නේ 1990 දශකයේ වුණාට ලෝකේ මේ වෙද්දි ඇත්තටම තියෙන්නේ 2100 මේ 2000 මං කියන්නේ 2100 වගේ මට මතක. හරිද? 2100 වගේ කාලෙක තමයි මේ ඇත්ත කතාව තියෙන්නේ. කතාව වෙලා තියෙන්නේ මෙහෙමයි. 1990 දශකයේ වගේ වෙද්දී මිනිස්සු AI එකක් දියුණු කරනවා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් නියුණු කරනවා. දැන් පොඩ්ඩක් බලන්න මේ කතාවේ යන ටයිම් ලයින් එක වර්තමාන ඇත්ත ලෝකෙට සමාන වෙන යම් කිසි විදිහකට. මොකද මේ වෙද්දී AI තාක්ෂණය විශාල වශයෙන් ලෝකෙට ඇවිල්ලා තියෙන කාලයක් මේක. හරිද? එතකොට ඔයම ඇවිල්ලා මේ මිනිස්සු හදවුම AI එක තියෙන්නේ. AI එක මිනිස්සුන්ගේ පාලනයෙන් බැහැර වෙලා මිනිස්සුන්ව පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ නිසාම AI එක විසින් පාලනය කරන යන්ත්‍ර සූත්‍ර සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙනවා.
හරි. මේ වෙද්දි AI එක එයාට අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කරගන්නේ සූර්ය ශක්තිය. එනර්ජි සෝස් එක වෙලා තියෙන්නේ සූර්ය ශක්තිය. එතකොට මිනිස්සු කල්පනා කරනවා මේ යුද්ධ දිනන්න නම් සූර්යාලෝකයේ වැටෙන එක වළක්ව ගන්න ඕනේ. ඒ නිසා කළු වලාකුළකින් මුළු ලෝකෙම වහලා දානවා. වායුගෝලේ වහලා දානවා. එතකොට සූර්යාලෝකේ පතනය වෙන්නේ නැහැ. එතකොට AI එකට අමාරු වෙනවා මොකක්ද විද්‍යුතය නිෂ්පාදනය කරගන්න බැරි වෙලා ඒක අඩාල වෙයි කියලා තමයි මිනිස්සු උපකල්පනය කරන්නේ. එනර්ජි සෝස් එක නැති වුණා. කෙලවිලා ගියාට පස්සේ. ඊට පස්සේ මිනිස්සු කොහොම හරි මේක අවසාන දින කිහිපෙදී AI එක කොහොම හරි යුද්ධයේ දිනනවා. හැබැයි AI එකට පවතින එනර්ජි සෝස් එකක් එපැයි. එයා කරන වැඩේ තමයි මිනිස්සුන්ව වගා කරනවා. වගා කරලා මිනිස්සුන්ගේ අර ස්නායු ආවේගය තියෙන ඒක විද්‍යුතේනේ බා. අන්න බයෝ එනර්ජි එකක් ඒක. අන්න මිනිස්සු වගා කරලා ඒ බයෝ එනර්ජි එක අරගෙන AI එක තමන්ගේ පැවැත්මට සඳහා අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කර ගන්නවා. මිනිස්සු බැටරි කෑලි වගේ යූස් කරනවා මෙතනදී. හරිද? එතකොට ඊට පස්සේ හැබැයි මේකට මිනිස්සුන්ව පණ පිටින් තියාගන්න එපා. ඒ නිසා එයාලා කරන වැඩේ තමයි AI එක පරිගණක කේත මගින් නිර්මාණය කරපු ලෝකයක්. අන්න ඒ පරිගණක කේත මගින් නිර්මාණය කරපු ලෝකයට තමයි මෙතන මැට්‍රික්ස් එක කියන්නේ. අන්න ඒක මිනිස්සුන්ට ස්නායු වලට පෙන්නනවා. හරිද? මිනිස්සු ඇත්තටම තමන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. එයාලා හිතන් ඉන්නේ මෙයාලා ඇත්තටම අර පෙන්නන මැට්‍රික්ස් එක ඇතුලේ ජීවත් වෙනවා කියලා. ඒකට සරලවම මෙතන මැට්‍රික්ස් එකක් කියලා කියන්නේ ඇත්තටම නොපවතින හැබැයි තියනවා කියලා පෙන්නන දෙයක්. ඔය පේන ලෝකයේ ඇතුලේ තියෙන ඇත්තටම මැට්‍රික්ස් එකක්. මේ තියෙන්නේ පරිගණක කේත ටිකක්. එතකොට ඔහොම තමයි කතාව මූලික මේ හැඳින්වීමේදී එන්නේ. මේ නියෝට වෙනවා. නියෝට අවශ්‍ය වෙනවා. මේකේ Tamanට පොඩි වෙනසක් දැනෙනවා. හරිද? එතනින් තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. දැන් ඕකේ ගත්තාම මෙහෙම එකක් වෙන්නේ. මතකද මේ චිත්‍රපටයේ තේරුම් ගන්න පුළුවන් හරිම පොයින්ට් එක දෙනවා අපිට චිත්‍රපටයේ 9 වෙනි විනාඩිය විතර 9 10 12 වගේ විනාඩි අතරතුර මේකේ තේරුම් ගන්න පුළුවන් හරිම පොයින්ට් එක අපිට දෙනවා. ඒ තමයි මේකේ ඉන්න ප්‍රධාන චරිතය නියෝනේ. පොර ඇවිල්ලා ඔය මං හිතන්නේ මේ ඔය මෘදුකාංග හා දෘඩාංග පිළිබඳව කටයුතු කරන මොකක් හරි ජොබ් එකක් කරන ඩයල් එක. මට ඒක තේරෙන්නේ නැහැ බං හරිය මොන ඒ කියන්නේ මගේ තාක්ෂණික ධර්ම දුර්වලයි. මටත් ඒ මීටර් නැහැ. පොර මොකක් කරන්නේ ඩයල් එකක්ද කියලා මේ මීටර් නැහැ මට. මං හිතන්නේ ඔය හැකින් වගේ මොකක් හරි දෙයක් කරන ඩයල් එක. පොරව හොයාගෙන සෙට් එකක් එනවා මෘදුකාංග නෙමෙයි දෘඩාංග වගේක් හොයාගන්න. දෘඩාංග කියන්නේ මොනවද? දෘඩාංග කියන්නේ බං ඔය පරිගණක වල හાર્ඩ්වෙයාර් ඒවා වගේක් හොයාගෙන එනවා. එතකොට පොර මේ දෘඩාංග ටික හංගලා තියෙන්නේ පොතක් ඇතුලේ. හරිද? මේ පොත පෙරලද්දී මෙන්න මේ පොතේ නම පෙන්නනවා. පොතේ නම තමයි Simulca and Simulation. මේක තමයි බම් මේ ෆිල්ම් එක තෝරගන්න පුළුවන් හොඳම යතුර වෙන්නේ. හරිද? මේ පොත ලියලා තියෙන්නේ කවුද? මේක එක එක ආකාරයෙන් ස්පෙල් කරනවා. එක කෙනෙක් ජීන් බෝද්රිලාත් කියලාත් කියනවා. සමහරු ෂෝන් බෝද්රිලාත් කියලාත් කියනවා. ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. මෙයාගේ දර්ශනය පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරද්දී මේකේ ඩිරෙක්ටර් මේ ෆිල්ම් එකේ වැඩ කරපු සම්පූර්ණ කාර්ය මණ්ඩලය ඉන්නවනේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එකට මේ ෆිල්ම් එක බලන්න කියලා අනිවාර්ය කරලා තියෙනවා. ඒ කියන්නේ නළුවෝ නිලියෝ පොත කියවන්න කියලා. පොත කියවන්න කියලා. ඒ කියන්නේ නළුවෝ නිලියෝ විතරක් නෙමේ කැමරා කරන කට්ටිය ආලෝක කරන කට්ටිය තේ හදන කාට පවා මේ පොත කියවන්න කියලා නිර්දේශ කරලා නෙමේ අනිවාර්ය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ෆිල්ම් එක සම්පූර්ණ පදනම් කරලා තියෙන්නේ ජීන් බෝද්රිලාත් තමන් විසින් ඉදිරිපත් කරපු දර්ශනය මත පදනම් වෙලා නිවීම නිසා තමයි මේ ෆිල්ම් එකට. ඒ නිසා තමයි මේක අනිවාර්ය කරලා තියෙන්නේ. එතකොට ඔය මේ කතාව යන්නේ ඒක තමයි මේ ෆිල්ම් එක තෝරගන්න මේ ෆිල්ම් එක තේරුම් ගන්න යතුර වෙන්නේ. හැබැයි මෙහෙමයි ඔය ෆිල්ම් එක දිහා අපිට වෙන වෙන කෝණ වලින් බලන්න පුළුවන්. දැන් මේ මයික් එක දිහා වෙන වෙන කෝණ වලින් බලපුවාම වෙන වෙන විදිහටනේ පේන්නේ. හරි. කෙනෙක්ට මේක බලන්න පුළුවන් බෞද්ධ දර්ශනයේ පැත්තෙන් බලන්න පුළුවන්. තව කෙනෙක්ට මාක්ස්වාදී චින්තනයේ පැත්තෙනුත් මේක දිහා බලන්නත් පුළුවන්. තව කෙනෙක්ට පෙරදිග ඔය තියෙන මේ ජෛන දර්ශන පැත්තෙන් මේක දිහා බලන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් කෙනෙක්ට ධනවාදී මනෝවිශ්ලේෂණවාදී පැත්තෙනුත් මේක බලන්නත් පුළුවන්. එතකොට අපි ඒ හැම කෝණයකින්ම බලන්න පුළුවන් කතාව අපි තෝරගත්ත එක මං කියන්නේ අපි ඒ හැම එකක්ම වැරදි කියලා කියන්න බෑ අපිට. එක එක කෝණ වලින් බලපුවම එක එක විදිහට පේන්නේ. හැබැයි අපි හිතනවා මේක බලන්න හොඳම යතුර තමයි
බෝධ්‍රිලාත් කියලා. මොකද උනිකන් අර මෙන්න මේකෙන් බලපල්ලා වගේ කියලා කියනනේ. ඔය ෆිල්ම් එකේම පෙන්වනවා මේක තමා කණ්ණාඩිය, මේක තමා මේකෙන් තමා උඹලා බලන්න ඕනේ කියලා කියන නිසා තමයි අපි මේක කතාව තෝරගන්න ඩයල් එකව තෝරගන්නේ. මෙහෙමයි. දැන් මෙහෙමයි බෝධ්‍රිලාත් කියන්නේ මට මතක විදිහට පොර උපදින්නේ 1929. හරිද? මේ ජූලි 27 වගේ මතක මට. ඊට පස්සේ මැරෙන්නේ 2007 මාර්තු මාසේ 7ද කොහෙද මතක මට දැන් හරියට මතක නැහැ. හරිද? ඔව් 2007 මට මතක විදිහට. ඊට පස්සේ පොර උපදින්නේ ප්‍රංශයේ මොකක් හරි පොඩි ගමක උපදින්නේ. ප්‍රංශයේ පොඩි ගමක උපදින්නේ. එයා තම පොර තමා පවුලේ පළවෙනි දරුවා මට මතක විදිහට. එහෙම මේ පළවෙනි දරුවා මේ පවුලෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගත්ත පළවෙනි පුද්ගලයා මෙයා. හරිද? ඒ වගේම තමයි මෙයා 1960 දශකයේ ප්‍රංශ විප්ලවයක් ප්‍රංශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගලයක් ඇති වෙනවා. ඒ අරගලයට ඍජුවම සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් බෝධ්‍රිලාත් කියන්නේ. මෙයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රංශයේ ඇතිවෙච්ච ශිෂ්‍යයන්ගේ අරගලය. මේ කාලය තුල මෙයා දැකපු දේවල් සහ නිරීක්ෂණය කරපු දේවල් මෙයාගේම කියලා දර්ශනයක් බිහි කරන්න වැදගත් වෙනවා. එතකොට මෙයා මේ ප්‍රංශ විප්ලවය කියන්නේ අර අපි ඉස්කෝලවල ඉගෙන ගන්න ප්‍රංශ විප්ලවය නෙමෙයි ඈ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඇතිවෙච්ච අරගලය. දැන් 2002 ලංකාවෙත් ඇති වුණානේ අරගලය. ඒ අරගලේ වෙන මට හිතෙන විදිහට ඒ ලංකාවේ ඇතිවෙච්ච අරගලේ බොහොම පොඩි අවශ්‍යතාව ටිකක් නිසා ඇතිවෙච්ච එකක්. 2002 නෙමෙයි 2022 නේ. අරගලය ඇතුනේ මොකද්ද පෙට්‍රල් ටිකටයි ඊට පස්සේ කරන්ට් කපනවා. ඒ වගේ බොහොම සුළු ප්‍රාථමික අවශ්‍යතාව ටිකකට මේක ලංකාවේ ඇතුනේ. හැබැයි ප්‍රංශේ කතාව මීට වඩා වෙනස්. ප්‍රංශේ මේක ඇතුයි උනේ ධනවාදී ආර්ථික ක්‍රමයට එරෙහිව. ඊට පස්සේ තව පරිභෝජනවාදයට විරුද්ධව ඒ වෙලාවේ මේ ප්‍රංශයේ පැවති සංස්කෘතියට විරුද්ධව තමයි මේ අරගලය හටගන්නේ. මේකේ කරපු නිරීක්ෂණ බෝධ්‍රිලාට බලපෑව තමන්ගෙම කියලා දර්ශනයක් නිෂ්පාදනය කරගන්න. හරි. ඊළඟ එක තමයි බෝධ්‍රිලාත් කියන්නේ දක්ෂ කැමරා ශිල්පියෙක්. හරිද? ඒ කැමරා ශිල්පියෙක් වීමත් බෝධ්‍රිලාට මේ දර්ශනය මේ හදාගන්න වැදගත් වෙනවා. හරිද? ඕක තමයි බෝධ්‍රිලාත් ගැන කියන්න තියෙන්නේ. මෙයා වැටෙන්නේ මෙහෙමයි. මෙයා වැටෙන්නේ පශ්චාත් නූතනවාදී දර්ශන සම්ප්‍රදායයකට වැටෙන්නේ. ඒ දර්ශන සම්ප්‍රදායේ ඉන්න පූර්වගාමී දාර්ශනිකයෝ අතර බෝධ්‍රිලාත් ඉන්නවා. ඔව්. දැන් ඕක පශ්චාත් නූතනවාදයේ පැහැදිලි කරනවා නම් මෙහෙම. පශ්චාත් නූතනවාදයට කලින් බං නූතනවාදය කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපා. නේ පශ්චාත් කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ ඒක අගට ගහනවනේ නූතන කියලා වාදේ. ඒ කියන්නේ ඊට කලින් පස්සේ ආපු නූතනවාදේ වගේ අදහසක් නෙන්නේ. ඒ කියන්නේ ඊට කලින් එකක් තියෙන්න ඕනේ. මොකද්ද? පශ්චාත් කියන්නේ ඊට කලින් එක. ඔව්. පස්සේ තියෙන ඊට කලින් මේ නූතනවාදයක් තියෙන්න එපයි බං. නූතනවාදය කියන්නේ බං ඒ කාලේ මිනිස්සු විශ්වාස කරා ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න පුළුවන් තනි තියරියකින්. දැන් බුද්ධ ආගමේ කියනවනේ බුද්ධ ආගමේ ගත්තොත් එහෙම බුද්ධ ආගමට අනුව කර්මය, පටිච්ච සමුප්පාදය වගේ දේවල් වලින් මුළු ලෝකෙම පැහැදිලි කරන්න පුළුවන්. ක්‍රිස්තියානි ආගමේ දේව කැමැත්තට අනුව ඔක්කොම පැහැදිලි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මාක්ස්වාදයට අනුව මේ ආර්ථික නිෂ්පාදනය මත පදනම් වෙලා සියලුම දේවල් පැහැදිලි කරන්න පුළුවන් ධනවාදී ආර්ථිකය මත පදනම් වෙලා. හැබැයි දෙවැනි ලෝක යුද්ධයේ අවසාන විතර වෙද්දී මේ සියල්ල පැහැදිලි කළ හැකි තනි මතයක්, තනි සත්‍යයක් තියෙනවා කියන අදහස බිඳ වැටෙනවා. හේතුව තමයි මෙන්න මේ වගේ හේතු බලපෑවකට. එක හේතුවක් තමයි බං දෙවැනි ලෝක යුද්ධය වෙද්දී විද්‍යාව නිසා බර ගානක මිනිසු තෝගයක් මැරුණා. හේතුව තමයි පරමාණු බෝම්බයක් හැදුවා, අධික මිනිසු එකපාර මිනිසු ඝාතනය කරන්න සමූල ඝාතකාවී විශාල ප්‍රමාණයක් හැදුවා. ඊට පස්සේ අන්න ඒ වගේ නිසා විද්‍යාවට ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන මිනිස්සු අතර තිබ්බ අදහස බිඳ වැටුණා. අන්න එක අදහසක් ඒක. ආයේ ඊට පස්සේ ඔය ස්ටාලින්ලා වගේ ජෝසප් ස්ටාලින්ලා වගේ මාක්ස්වාදී මේ සමාජවාදී පාලකයෝ කරපු ක්‍රූර පාලනය නිසා සමාජවාදයේ පිළිබඳව තිබ්බ අදහසත් බිඳ වැටුණා මිනිස්සුන්ගේ. ඒ විතරක් නෙමෙයි ධනවාදයේ පිළිබඳ අදහසත් මිනිස්සුන්ට බිඳ වැටිලා තිබ්බේ. ඒ කියන්නේ සියල්ල පැහැදිලි කරපු තනිමතය පිළිබඳව බිඳ වැටිලා තියෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් නූතනවාදය කියන්නේ බං තනි කණ්ණාඩියක්. මේකේ තනි ප්‍රතිබිම්බයක් තියෙන්නේ. පශ්චාත් නූතනවාදයට එද්දී මේ තනි කණ්ණාඩිය බිඳලා දානවා. දැන් හිතහංගු කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියට ගලකින් ගහපුවම කෑලි කැඩෙනවනේ. එතකොට මේ කණ්ණාඩිය ඉස්සරහට අපිට ගියොත් ප්‍රතිබිම්බ 1000ක් විතර පේනවා.
සරලම කතාව තමයි මේ පශ්චාත් නූතනවාදයේදී සියල්ල පැහැදිලි කරපු තනි සත්‍යයක් නැහැ. මේ එක අවස්ථාවට අදාළ වෙන සත්‍යයන් තියෙනවා. මම ඇත්ත කියලා හිතන එක නෙමෙයි උඹට ඇත්ත වෙන්න පුළුවන්. වෙන එකෙක්ට ඇත්ත වෙන්න පුළුවන් තව දෙයක්. ඒ නිසා ඔන්න ඔය දාර්ශනික සම්ප්‍රදායේ බිහි කරන්න බෝධ්‍රිලාත් වැදගත් වෙනවා. මෙයා මේ ගැන පොයින්ට් එකක් දෙනවා චිත්‍රපටයක තැනක. තෝරගන්නේ රතු පෙත්තද නිල් පෙත්තද කියලා කියන්නේ. රතු පෙත්ත කියන්නේ මේ මෝෆියස් තමයි මේක දෙන්නේ චිත්‍රපටියේ. මෝෆියස් දෙනවා කවුද නියෝටනේ. නියෝට දෙනවා ඔයා මේ පෙති දෙකෙන් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. හරිද? රතු පෙත්ත බීවොත් එහෙම ඔයා කැමති ඇත්ත ඔයාට දකින්න පුළුවන්. නිල් පෙත්ත ඔයා තෝරගත්තොත් එහෙම ඒ නිල් පෙත්ත ඔයා කැමති මේ වර්තමාන ලෝකේ ඔයාට ඉන්න පුළුවන්. හරිද? මේට්‍රික්ස් එකේ ජීවත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි මෙයා පශ්චාත් නූතනවාදී කියලා හින්ට් එක දෙන්නේ මෙතනදී. සරලවම කිව්වොත් මෙයා කියලා තියෙන්නේ මෝෆියස් කියලා තියෙන්නේ උඹ කැමති ඇත්තක් උඹට පිළිගන්න පුළුවන්. උඹ මේ ඉන්න මැට්‍රික්ස් එක කියලා පිළිගන්න උඹ ලැහැත්ති නම් උඹ නිල් පාට පෙත්ත බීපන් උඹට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරිද? එහෙම නැත්තම් උඹ රතු පාට පෙත්ත බීපන් උඹ දකින්න ඕන ඇත්ත උඹට පෙන්නනවා අපි. එතකොට ඒ වෙලාවේ කවුද මෙයා තෝරගන්නේ රතු පාට පෙත්ත? ඔබ්වියස්ලි නියෝ ඉතින් කොහොමද උට අර පොඩි සෙන්ස් එකක් තිබ්බනේ අර මේට්‍රික්ස් එකේ ඉන්නකොටත් උට තිබ්බනේ පොඩි මෙව එකක්. ඔව්. කොහොමද ඉතින් පොර ඇත්ත හොය තමයි හිටියේ. දැන් අපි මේක පැහැදිලි කරලා යමු නේද? මෙයාගේ දර්ශනය මොන වගේ එකක්ද කියලා පැහැදිලි කරලා යමු. බෝධ්‍රිලාත්. ඔව්. බෝධ්‍රිලාත් කියන්නේ සරලවම මෙන්න මෙහෙම කතාවක්. අපි ඉන්නේ ඇත්ත ලෝකෙක නෙමෙයි. අපි ඉන්නේ මවලා දීපු ලෝකෙක ඉන්නේ. දැන් මේ අපි ඉන්නව නේද මෙතන? මෙතන මම ඉන්නවා. ඒක පැහැදිලිනේ. මම ඉන්නවා කියන එක පැහැදිලි. බෝධ්‍රිලාත් කියන කතාව තමයි මේ ඉන්නේ අපි මවාගත්ත ලෝකෙක. කවුරු හරි කෙනෙක් මවලා දීපු ලෝකෙක අපි ඉන්නේ. ඒක ඒකට තමයි ඇත්තටම මැට්‍රික්ස් එක කියන්නේ. මේ ෆිල්ම් එක ඇතුලේ මැට්‍රික්ස් එක කියන්නේ තව අර මිනිසුන්ට මවලා දෙන ලෝකෙට තමයි මැට්‍රික්ස් එක කියන්නේ. එතකොට එයා අධියර 4කින් මේ ෆිල්ම් එකේ නන්නේ මේ දර්ශනය ඇතුලේ අධියර 4කින් පැහැදිලි කරනවා මේක කොහොමද වෙන්නේ කියලා. ඉස්සල්ලාම දැන් මේ කොට්ටේනේ බා. මේ කොට්ටයා. හරිද? මේ කොට්ටය යථාර්ථය කියලා හිතන්නකෝ. මේක තමයි යථාර්ථය. මේක දෙවෙනි අධීරයේදී පළවෙනි අධීරයේදී වෙන වැඩේ තමයි මම මේකේ පිටපතක් සාද ගන්නවා මගේ ඔළුවේ ඇතුලේ. කොපි එකක්. ඒ කියන්නේ යථාර්ථය නිරූපණය කරනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි අධීරයේදී වෙන්නේ මේ මම හදාගත්ත ඔළුවෙන් හදාගත්ත යථාර්ථයේ තියෙනවනේ මේ පිටපත තියෙනවනේ පිටපත මම වෙනස් කරනවා. හරිද? තුන්වෙනි අධීරයේදී වෙන්නේ මේ පිටපත සහ යථාර්ථය අතර වෙනසක් නැති වෙනවා. හරිද? පිටපතක් මේක යථාර්ථය කියලා වෙන් කරලා හඳුන ගන්න බැරි වෙනවා. තුන්වෙනි අධීරය වෙද්දී ඇත්ත දෙයට වඩා අර හදාගත්ත පිටපත තියෙන්නේ. පිටපතේ වටිනාකම වැඩි වෙනවා. සරලවම කිව්වොත් මෙහෙමයි පොර කියන්නේ බං මේ සරලවටම පොර කියන යථාර්ථය දැන් මැරිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අදහස මේ කොට්ටේ මැරෙනවා කියන එක නෙමෙයි බං. හරිද? මේකේ මෙයා කියන කතාව තමයි අපේ සංස්කෘතික සහ ආර්ථික යථාර්ථය තියෙනවනේ. අන්න ඒක මැරලා තියෙනවා කියලායි පොර කියන්නේ. හරිද? එතකොට ඕක මැට්‍රික්ස් ෆිල්ම් එකට අදාළ වෙන්නේ මෙහෙමයි. හරිද? දැන් අපි අර ඉස්සල්ලාම ගත්තේ මේ සාදරයෙන් පිළිගන්නවා මොකද කාන්තාරයෙන් මොකද්ද සාදරයෙන් පිළිගන්නවා යථාර්ථයේ කාන්තාරයට. ඒ දෙබස ඔව් ඒ ෆිල්ම් පූර්ණයෙන්ම පොතේ තියෙන ඔව් ඒ මෙහෙමයි පොර හැබැයි ෆිල්ම් එකේට පොරට පෙන්වුවට පස්සේ පොර කැමති වෙලා නැහැ ෆිල්ම් එකට. තමන්ගේ දර්ශනය නෙමෙයි මේක කියලා තියෙනවා. ඇත්තට ෆිල්ම් එකේදී වෙන්නේ මෙහෙම එකක්. ඇත්ත ලෝකේ ඇත්ත පෘථුවිය මේ වෙද්දි විනාශ වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත යථාර්ථය. හරිද? ඊට පස්සේ හැබැයි මිනිස්සුන්ට පෙන්නනවා වෙන ලෝකයක් පෙන්නනවා. හරිද? ඒක තමයි එතකොට අර පිටපත. හරිද? පිටපත වෙන්නේ මැට්‍රික්ස් එක. එතකොට ඇත්ත ලෝකේ කාන්තාරයක් වෙලා විනාශ වෙලා ඉවරයි. අනිත් එක තමයි මැට්‍රික්ස් එක තමයි මේකේ තියෙන පිටපත. එතකොට මිනිස්සු ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ දැන් ඇත්තටම තියෙන පෘථුවිය නෙමෙයි. අර මැට්‍රික්ස් එක ඇත්තයි කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ෆිල්ම් එකේ අන්න ඒ කතාව මේ බෝධ්‍රිලාත්ගේ මූලික දර්ශනයේ තියෙන මූලික කරුණු ටික කඩලා ඒ විදිහට සෙපරේට් කරලා පෙන්නනවා. හැබැයි බෝධ්‍රිලාත් මේ වෙද්දි බං මේකට එකක වෙන්නෙත් නැහැ. ඇයි දන්නේ නැහැ. එකක වෙන්නේ නැහැ කියන්නේ පොර කියන්නේ දැන් අර ෆිල්ම් එකේ කියනවනේ මේ
යථාර්ථයේ කාන්තාරයක් වෙලා ඉවරයි කියලා. පොර කියන්නේ යථාර්ථය කියන එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. දැන් යථාර්ථය කියලා එකක් නැහැ. කාන්තාරිකුත් නැහැ. කාන්තාරයකුත් නැහැ. යථාර්ථය සම්පූර්ණයෙන්ම සුන්නත් දූවිලි වෙලා ඉවරයි. දැන් කොහොමත් අපි ඉන්නේ සිමියුලේෂන් එක. මේ උඹ මම ඉන්නේ සිමියුලේෂන් එක. හරිද? ඒක තමයි මේකේ ෆිල්ම් එකේ ඔය කතාව බෝඩ්රිලාඩ්ගේ දර්ශනය ඔන්න ඔතනින් කඩලා පෙන්නනවා. පොර කියන්නේ දැන් ඔය මේ අර දැන් ෆිල්ම් එකේ පෙන්නන නිකන් අර කම්පියුටර් මේ කෝඩ්ස් වලින් එහෙම නිර්මාණය කරපු මේ සිමියුලේෂන් සීන් එකක් ගැන දු කියන්නේ නෑ. එහෙම එකක් නෙමෙයි ඇත්තටම වෙන්නේ. දැන් මෙහෙම හිතහංකෝ. 2000 අපිට ළඟ අතීතේ හරිද? 2019 මතකද? අර පාස්කු බෝම්බ ප්‍රහාරය පිපිරුවා. එතකොට අපි බං හිටියේ කැම්පස් එකේ. හරිද? ඔය කාලේ එද්දිම මාධ්‍ය වලින් මවලා තිබ්බා නේද මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? මුස්ලිම් කඩවලින් කන්න එපා. හරිද? ඊට පස්සේ එව්වට වඳ පෙති දානවා. ඊට පස්සේ මුස්ලිම් කඩවලට යන්න එපා. මුස්ලිම් ජාතිකයෝ ත්‍රස්තවාදීෝ. ඒක බං ඒ වෙලාවේ අපිට මාධ්‍ය විසින් හදලා දීපු සිමියුලේෂන් එකක්. හරිද? ඒක ඇතුලේ බං ඒක කොච්චර මිනිස්සු විශ්වාස කරාද කියනවා නම් ඇත්තටම මිනිස්සු එහෙම කඩවල වලට ගියේ නෑනේ. ගියේ නෑ මම දන්නවා සමහරු ගියේ නෑ. එතකොට ඒක බං සිමියුලේෂන් එකක් හිටියා අපි ඒ වෙලාවේ. හරිද? 2022 විතර වෙද්දි බං ඔය සිමියුලේෂන් එක බිඳ වැටෙනවා. හරිද? මිනිස්සුන්ට නන්නත්තර වෙලා යන්නේ මන් නැති වෙලා උනාට පස්සේ ඒ සිමියුලේෂන් එක බිඳ වැටෙනවා. ඊට පස්සේ අලුත් සිමියුලේෂන් එකක් හැදෙනවා. දැන් ඉන්නේ අපි අලුත් සිමියුලේෂන් එක. මොකක්ද අලුත් සිමියුලේෂන් එක? අපි අර 2022 අර අපේ තත්ත්වයට හේතුව තමයි ඒ දවස්වල රටේ හිටපු පාලකයෝ වංචා දූෂණ කරලා හොරකම් කරලා මේකට කෙලවලා දාලා තියෙන්නේ. හරිද? මේකට හේතුව තමයි මේ අර කට්ටිය පන්නලා දාලා අපි අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා. දැන් බං ඉන්නේ ලංකාවේ බහුතරයක් මේ සිමියුලේෂන් එකේ. හරිද? බහුතරයක් ඉන්නේ. එතකොට අපිට යථාර්ථය දැන් නෑ බා. අපි දන්නේ නෑ ඇත්ත කියන්නේ මොකද්ද කියලා. ඇත්ත අඳුන ගන්න බැරි තරමටම දැන් වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි යථාර්ථය අපි දන්නේ නෑ මොකද්ද ඒක කියලා. හැබැයි මේ වෙද්දි අපි ඉන්නේ සිමියුලේෂන් එක. ඕක කවදා හරි බිඳ වැටුනොත් ආයේ සිමියුලේෂන් එකක් හැදෙනවා. ඒ කියන්නේ බම් මෙතන මේ ඇත්ත ලෝකේ මේ යන කතාවක් නෙමෙයි. අපේ ඔළුව ඇතුළේ ලෝකයක් තියෙනවනේ. ඒ ඔළුව ඇතුළේ තියෙන ලෝකේ බිඳ වැටෙනවා කියන එක තමයි මේ බෝඩ්රිලාඩ් කියන්නේ. හරිද? එතකොට ඔය ෆිල්ම් එකේදී එක තැනකදී තියෙනවා මෙන්න මෙහෙම මේ කතාවක් තියෙනවා මතකද? අර මේ ඔරකල්ව හම්බෙන්න යන මොහොතේදී එතන පොඩි එකෙක් ඉන්නවා. ඔව්. හැන්ද නැමෙන කේස් එක නේද? ඔව් අර පොර හැන්දක් නමනවා. එතකොට හැන්ද නමද්දී නියෝට පොර කියනවා හැන්ද නමන්න උත්සාහ කරන්න එපා. හරිද? හැන්ද නමන්න උත්සාහ කරන්න එපා. ඔයා හැන්දක් නෑ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. සරලව මේ කියලා තියෙන කතාව තමයි බං ඔයා ඉන්නේ සිමියුලේෂන් එකක කියලා තේරුම් ගන්න. හරිද? එතකොට ඔයාට ඔයා ඉන්න තැනින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ පොඩි එකක් දන්නවා එතකොට මේ ඔව් ඉතින් ඌත් සිමියුලේෂන් එකක් නේ. ඒ කියන්නේ දැන් ඌ ඇත්ත මිනිස්සෙක් නැත්තන දැන් ඌ මේ දැන් අර දැන් අර මිනි බෙට් එකක් ඇතුලේ ඉන්න මිනිස්සෙක් නේ. ඔව් ඌ දන්නවනේ මේ සිමියුලේෂන් එකේ ඉන්නේ කියලා. ඔව් වෙන්න පුළුවන් ඉතින්. නැත්නම් ඌ සම්පූර්ණ සිමියුලේෂන් එකක්ද දන්නේ. ඌත් සිමියුලේෂන් එකක් වෙන්න පුළුවන් ඉතින් නේ. හරිද? අර ඒක ඇතුලේ තියෙනවා කියන්නේ ඔව්. එතකොට ඕක තමා මේ බෝඩ්රිලාඩ්ගේ සංකල්ප තමා මේ ෆිල්ම් එකේ හැම තැනකම හම්බ වෙන්නේ අපිට. එතකොට තව තියෙන එකක් තමා ඔයා අම්මට සිරි ආයෙ ඉස්කෝලේ යන්න තිබ්බනම්. හරි. එහෙම නැත්නම් ආය කැම්පස් එකකට යන්න තිබ්බනම්. ඒ දවස්වල අපි හින ආතල් එකේ ඉඳලා තියෙනවා. දැන් එහෙම නෑ කියලා එහෙම එකක් හිතෙනවා කියලා කියනවනේ පොර. ඒ කියන්නේ අපි හිතනවනේ බා. මට නම් ඇත්තට මෙහෙම ඕනේ නෑ ආයේ මේ ඉස්කෝලේ යන්න එහෙම ඕනේ වෙන්නේ නෑ. හරි. ඇත්තටම පොර පැහැදිලි කරනවා මෙහෙම නොස්ටැල්ජියාව කියලා එකක් ඇති වෙන්න හේතුව පොර පැහැදිලි කරනවා. පොර කියන්නේ නොස්ටැල්ජියාව ඇති වෙන්න හේතුව තමයි ඇත්ත යථාර්ථයේ මේදි මිය ගිහිල්ලා තියෙන්නේ. යථාර්ථයේ මිය ගිය එකේ අඩුව අපිට දැනෙන්නේ නොස්ටැල්ජියාවක් විදිහට කියලා. යථාර්ථයේ මිය ගිය එකේ අඩුව හිතන්නකෝ මෙහෙම. ඇත්ත ප්‍රේමය කියන එක දැන් මැරිලා තියෙන්නේ. හරිද? ඇත්ත යාළුකම් කියන දේවල් දැන් මැරිලා තියෙන්නේ. ඒවනේ යථාර්ථය. ඒ මැරිලා නිසා අපිට දැනෙන අඩුවක් තියෙනවනේ. අපි ඒ අඩුව පිරිමහ ගන්න උත්සාහ කරනවා අතීතයේ මට එහෙම එකක් හම්බ වෙන්න ඇති. ඒ නිසා අපි අතීතේ මාර හොඳයි කියලා හිතනවා.
ඒක තමයි නොස්ටැල්ජියාව ගැන පිළිබඳව මේ බෝධ්‍රිලාට තියෙන අදහස වෙන්නේ. එතකොට දැන් මම මේ ළඟදී කල්පනා කරා මේ දැන් මම නම් ඕක තේරුම් අරගෙන හිටියා යම් කිසි මට්ටමකට. ඒ හින්දා මට ওই නොස්ටැල්ජියාව කියන කතාව වැඩිපුර එහෙම සීරියස් ගන්න කතාවක් නෙවෙයි මන්නම්. දැන් මෙහෙම අපි අතේ ඇත්ත ලෝකෙට මේක පොඩ්ඩක් දාලා බලමුකෝ මේ කතාව. මේ වෙද්දි යථාර්ථයේදී අපි ප්‍රේමය කියලා එකක් අඳුන ගන්නවනේ සෝෂල් මීඩියා වල ඇතුළේ එහෙම. ඔව්. හරිද? එතකොට ඒ බං ප්‍රේමවන්තයෝ ඉන්නවා, ප්‍රේම කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඒක පේන්න තියෙන එකනේ බං. හැබැයි දැන් වෙලා තියෙන ඇත්ත ප්‍රේමය කියන එක මැරිලා තියෙන්නේ. හරිද? අර පේන්න කැලි ටිකක් තියෙනවා. එතකොට මිනිස්සු දැන් ඉන්නේ සෝෂල් මීඩියා කියන්නේ තනිකරම සිමියුලේෂන් එකක්. ඒ කියන්නේ මේ ෆිල්ම් එකට අනුව නම් මේක මැට්‍රික්ස් එකක්. සමහරු මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා මාර විදිහට. ඇයි යථාර්ථය එක පැත්තකින් කටුකයි. ඒ කටුක බව නිසාම තමයි මැට්‍රික්ස් එකක් නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට ඒ ෆිල්මේ සැබෑ ප්‍රේමයේ මිය ගිහිල්ලා අර පේන්න තියෙන කැලේ ටිකක් තියෙනවා. බලන එකාට හිතෙනවා අම්මට සිරි මුන් හෙන අතල් එකේ ඉන්නවා. මට සිරි මෙහෙම ඉන්න තිබ්බනම් සුපිරි. මෙහෙම ඉන්න තිබ්බනම් සුපිරි. දැන් ඔය සමහර වෙලාවට තියෙනවා නේද මේ ඔය මේ වර සමාජ මාධ්‍ය වල දානවනේ බං එක එක ෆොටෝ දාන්නේ තැන්වල ලස්සන තැන්වල. ඔව්. ඇත්තටම ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා අපි බැලුවොත් බං ඒක ඇත්තම තැන නෙමෙයි. ඔව්. එහෙම තියෙන නිල් පාට. ඒ කියන්නේ ඔව් අර දැන් බොර පාට වෙලා ගලාගෙන යන වතුර සෙට් එකක් මොකෙක් හරි ෆොටෝ එකක් අරගෙන ඒක එඩිට් කරනවා. එඩිට් කරලා ඊට පස්සේ ඒක දානවා මේ සමාජ මාධ්‍යවල. ඊට පස්සේ බලන්නේ උන් කල්පනා කරනවා අම්මට සිරි මේක අහෙන ආතල් පොට් එක අපිත් යන්න ඕනේ ගිහින් යන්න ගිහින් බලපුවාම අරක නෙමෙයි. ඒත් බං අපි අහුවෙලා තියෙන සිමියුලේෂන් එකකට. එතකොට ෆොටෝ එකක් කියන්නේ සිමියුලේෂන්. ෆොටෝ එකක් කියන්නේ සිමියුලේෂන් එක. අපි කරන මේ කතාවක් කියන්නේ සිමියුලේෂන් එක. හරිද? එතකොට බෝධ්‍රිලාත් වෙනස් වෙන්නේ බං. මේ බෝධ්‍රිලාත්ගේ දර්ශනය පදනම් වෙලා තියෙන ඔන්න ඔය කියපු ස්ටෙප් එක මෙව වෙලා තියෙන්නේ. මේ වෙද්දි යථාර්ථය මිය ගිහිල්ලා තියෙන්නේ. ඇත්ත මිය ගිහිල්ලා තියෙන්නේ. අපි ඉන්නේ අපිට මවලා දීපු ලෝකෙක ඉන්නේ. හරිද? ඕක තමා මේ කතාවේ කතන්දරේ යන්නේ. ඊට අමතරව බං මේක දැන් කතා කරන්න ගියොත් එහෙම හෙන්න කොනක් නැතිව මේක කතා කරගෙන යන්න පුළුවන්. හරිද? මේ වෙන මොනවද ඔයාලට අහුවෙච්ච පොයින්ට් තියෙන්නේ? දැන් අර අරු කියනවා මේ අර මම මේ නෝට් එකක් දාගත්තා. සයිෆර් කවුද බිට්‍රේ කරන ආන්න හරි. ඔව් ඔව්. මේ පොර කියනවා එක තැනකදී I know this tape doesn't exist. ඒ කියන්නේ මේ හරක් මැස් කෑල්ල ඇත්තටම නෑ. කෝඩ් එකක් කියලා. ඔය ඒකට ආසයි කියලා කියනවා. ඔව්. ඒ කියන්නේ මෙහෙම මේ දැන් ඌට ඇත්ත ලෝකේ ජීවත් වෙද්දි බං බොන්න තියෙන කැඳනේ. හරිද? එතකොට ඌ එතන මේකේ තව අපිට අතනදි කියන්න බැරි වෙච්ච කතාවක් තියෙනවා. මේ මැට්‍රික්ස් එකට අහු වෙච්ච නැති සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක පොළව යට ඉන්නේ. මොකද්ද ඒ නිකායේ උන්ගේ බං? සයෝන් නිකාය. උන් කරන්නේ අර මැට්‍රික්ස් එකට හැක් කරන්න පුළුවන් පරිගණක කෝඩ් වලින්. ඒක හැක් කරලා මේක ඇතුළට එනවා. ඇවිල්ලා මේක ඇතුලේ අවුල් ජාලාවක් කරන මැට්‍රික්ස් එක බිඳවට්ටන්න. එතකොට මේ සයෝන් එකේ ඉන්න පොරක් තමයි මේ ඉන්නේ. ඇත්ත ලෝකේ උන්ට කන්න තියෙන්නේ කැඳ. කැඳ විතරමයි තියෙන්නේ. හැබැයි මූ මැට්‍රික්ස් එකට ගියපු වෙලාවේ අර හරක් මස් කෑල්ලක් කන ගමන් කියනවා මේක ඇත්තටම නෑ මේ මෙහිම හරක් මස් කෑල්ලක් ඇත්තටම නෑ. හැබැයි මැට්‍රික්ස් එක විසින් මට දන්නවනවා මගේ ස්නායු වලට දන්නවනවා මේක මාර රසයි කියලා මට දන්නවනවා. හරිද? එතකොට දන්වන නිසාම මට මේක රස දැනෙනවා. පොර තීරණය කරනවා එතනදී මොකක්ද දන්නවද? ඇත්ත දැනගන්නවට වඩා හොඳයි රැවටි ජීවත් වෙනවා කියන එක පොර තීරණය කරනවා. හරි. ඔව්. ඒ කියන්නේ මේ අවුරුදු 9කට පස්සේ තමයි ඌ ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඇත්ත දැනගන්නවා කියන එක වේදනාවක්. ඇත්තත් එක්ක ජීවත් වෙනවා කියන්නේ වේදනාවක්. හැබැයි රැවටි ජීවත් වුණාත් ප්‍රශ්නයක් නැහැ. මොකද අර යථාර්ථයේ තියෙන කටුක භාවයේ අත්විඳින්න උවමනාවක් වෙන්නේ නැති නිසා. හරි ඒක තමයි උතන ඒ දෙවසෙන් කියන්නේ. ඒක මට ප්‍රායෝගිකවත් අත්විඳිලා තියෙනවා සමහර තැන්වලදී. සමහර එවුන් ඉන්නවා බං ඔය මගේ දැන් ඔය ඉන්නේ කොල්ලෝ ඉන්නේ. උන් කැමති ඇත්තටම ඇත්ත ජීවිතේ ලෝකේ ජීවත් වෙන්න නෙමෙයි. අර ඔය අලුත් ජෙනරේෂන් එක ඔය ජෙන් සී එක ගන්නකො. අපි ජෙන් සී. උඹලා ජෙන් සී නේ. හැබැයි අපි ජෙන් සී වුණා අපි ආස්ට්‍රේ කරේ මිලේ. අරුත් ජෙන් සී. උත් ජෙන් සී. හරි. ඔව්. කොච්චර මේ අවුලුනත් ඇත්ත අපි දැනගන්න කැමති නේ යාට වෙන ඉෆෙක්ට් එකක් තියෙනවද කියලා. යාට වෙන ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා අපි දැනගත්තොත් අපිට එන අවුල් නේද? ඔව්.
හැබැයි අපි ඒක දැනගන්න කැමති නේ කොච්චර වුණත් අපි අපිට පොඩි ඉජ්ජක් આવුත් අපි පස්සේ පම්ලා ගිහින් හොයා ගන්න ඕනේ. ඔව් එහෙම කෙස්සත් එහෙමයි. ඒ වෙද්දිත් අපි යන්න කැමති ආයෙත් මෙට්‍රික්ස් එකකට. එතනදිත්. ඒ කියන්නේ ඔයා ඉන්න වෙලාවේ සම්බන්ධතාවය බෝරින් වෙලා තියෙන්නේ දැන්. දැන් අපි දන්නවා මේ ඇත්ත දැනගත්තොත් අපිට පට්ට අවුලයි. හරිද? මේ ඇත්ත දැනගන්න නැතුව අපි එයාත් එක්ක ලව් එකෙන් හරි ඉද්දි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඇත්තට ලව් එකකුත් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. හරිද? යථාර්ථය. කොච්චර කටුකුණත් හැබැයි අපි අර ඇත්තට කැමති. ඔව්, කොච්චර කටුකුණත් අපි ඇත්තට කැමති කොහොමද අපිට දැනගන්න ඕනේ. ඔව්. දැනගත්ත පස්සේ පට්ට අවුලක් දැනගත්තා නේ අවුලේදී ඇත්තටම එනේ එකක් තාම වෙන කාර්යයක් එකක් තියෙනවා මේ වෙනත් එකක් තියෙනවා දැනගන්නේ කවුරුනේ. අපි මොකදනේ ඉන්නේ අපි දන්නේ අපිට විතරයි ලව් කරන්නේ අපිත් එක්ක විතරයි ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. චීට් කරනවා නැද්ද කියලා හොයාගන්න. චීට් කරනවා නැද්ද කියලා අපි දන්නේ නැහැ. චීට් කරන්නේ නැහැ කියලා හිතන අපි අත් එක්ක ඉෆෑ කරගෙන යනවා. හරි. එහෙම හිතන එවුණු සෙට් එකක් ඉන්නවනේ චීට් කරනවා කියලා දැනදැනත් ඒකම මත්තම නැහැ නෙවුණුත් ඉන්නවනේ. සමාව දීලා ඔව් ඒ කියන්නේ සිමියුලේෂන් එක ඇතුලේ ඉන්නේ. හරිද? අරගේ තියෙන්නේ ඇත්තට මට හිතෙන විදිහට අපි ආයේ සිමියුලේෂන් එකකට යන්න තමයි try කරන්නේ එතන. කොතනද? FAI එකක් මෙලා හොර මොකක්ද මේ චීට් කරනවා කියලා දැනගන්න හදන්නේ අපි ආයේ සිමියුලේෂන් එකකට යන්න තමයි try කරන්නේ. සමහරව ඉන්නවනේ නේද නිස්කාරණේ සැක කරන උන් ඉන්නවනේ. හරිද? සැක මම කියන්නේ සාධාරණ හේතුවක් නැතුව උන් ආයේ යන්නේ බං ආයේ සිමියුලේෂන් එකකට යන්නේ. ඒ කියන්නේ අර ඕවර් තින්කින් කරන උන්ට එහෙම ඔබ සෑහෙන්න තියෙනවා. ඔව්. එහෙම එකකුත් තියෙනවා. දැන් අර මම කීකේ හිටිය බං අර ඔය මන් දැකලා තියෙන අලුත් පොඩි උන් ඉන්නේ. පොඩි වයසක වල කට්ටිය ඉන්නේ. එයා ජෙන් Z එකේ ඔය මේ ඉස්කෝලේ යන වයස ළමයි උන් ඇත්ත ලෝකේ සෙල්ලම් කරනවට වඩා කැමති යථාර්ථයේ නොවන වෙන පරිගණක ක්‍රීඩාවක් ඇතුලේ සෙල්ලම් කරන්න. ඇයි ඒක ඇත්ත ලෝකේ නෙමෙයි. හරිද? උන් කරන්නේ අර තමන් ඉස්සරහ ඇත්ත ලෝකේ ඇත්ත ශරීරයකුත් තියෙනවා. ඉස්සරහ තිරයක් තියෙනවා. ඒ තිරේ ඉස්සරහ වාඩි වෙලා ඒක මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන්, මරන්න පුළුවන්. ඔයාලා පොඩි කාලේ තිබ්බ නැද්ද ඒ සීන් මොකුත් තිබ්බ නැද්ද? අපිට ඕවා සෙට් උන්නේ නෑ බං. ඒ කියන්නේ මේ දැන් අපි ගමුකනේ මට සෙට් උනේ කී වගේද බලන්න. ගේම් ඒ කියන්නේ අපි අර ගේම් එකකට මාර ඇට්‍රැක්ට් වෙන්න හේතුවකුත් තියෙනවා. හේතුව තමයි යථාර්ථයේ මොන කතන්දර කිව්වත් ඒක නීරසයිනේ. ඒ නීරස බවෙන් ඈත් වෙන්න අපිට ඕනේ. ඒ ඈත් වෙන්න කරන උත්සාහය තමයි අපි ගේම් එකක් ඇතුලේ කරන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි පොත් කියවන්නෙත් ඒකට. ඔයාලගේ කාලේ ගේම් එක තමයි පොතනේ. ගේම් එක කියන්නේ යථාර්ථයෙන් ඈත් වෙන්න අපිට ওই දවස්වල පිස්සු හැදිලා වගේ හිටියා ෂර්ලොක් හෝම්ස් පොත්වලට. ඇයි බං අපි අපේ යථාර්ථය ගත්තාම උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ යන්න ඕනේ. හරිද? ඊට පස්සේ පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ ගෙදර දොරේ වැඩ මොකක් හරි තියෙනවා නම් එහෙම කරන්න ඕනේ. විභාග ලියන්න ඕනේ. එතකොට අපිට ඕක එන බෝරින් යථාර්ථයට ගත්තාම හැබැයි අපි කැමති මමත් පුද්ගලිකව කැමති අර පොතක් ගිහිල්ලා ඒකත් මැට්‍රික්ස් එකක්. අපිට මවලා දීපු අපි විසින්ම සමහරවිට අපි විසින්ම හදාගත්ත මැට්‍රික්ස් එක තමයි අපි මේ වෙලාවේ ජීවත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ ගනින්කෝ අපි මේ වැඩේත් කරන්නේ පස්සේ කල්පනා කරගෙන ගියාම කොනට මේකත් බම් මැට්‍රික්ස් එකකට යන්න try කරන්නේ අපි. ඔව් ඩ්‍රග්ස් එකක් ගන්නවා කියන්නේ කෙනෙක් මැට්‍රික්ස් එකකට යන්න දරන උත්සාහයක්. කොහොම හරි ඒ කියන්නේ දැන් මේ අර මිනිස්සයා බලන්නේ කොහෙන් හරි මොකක් හරි ඒකට පයින්න නේද? ඔව් ඒක ඕක මෙහෙමයි. සමාජ යථාර්ථයක් වෙන්නත් පුළුවන්. දැන් මේ අපි කියවනේ මේ යථාර්ථයේ මැරෙනවා කියන්නේ මේ භෞතික ලෝකෙට මුකුත් එහෙම වෙන කතාවක් නෙමෙයි. ඒක හැමම තියෙනවා. අපේ ඔළුවේ ඇතුලේම ඇවිල්ලා තියෙනවනේ ඇත්ත කියලා දෙයක්. ඒ ඇත්ත විටෙන් විට අපි මාරු කරගන්නවා. තව එක කාලයකදී එකක්. ඇත්තට විද්‍යාව කියන්නේ බව මැට්‍රික්ස් එකක් නේ. විද්‍යාව කියන්නේම මැට්‍රික්ස් එකක්. දැන් හිතහංකෝ පරිණාමවාදී ඔබ දැකලා තියෙනවද? දැකලා නැහැ. නෑනේ. මිනිස්සු පරිණාම වෙනවා ඔබ දැකලා නැහැ. එතකොට විද්‍යාඥයෝ චාල්ස් ඩාවින්ස්ලා වගේ තැන් වල ගිහිල්ලා බම් ෆොසිල් එකතු කරලා එයා මනසින් හදන මැට්‍රික්ස් එකක් මේක තමයි පරිණාමවාදී වල පිළිගන්න ඕනේ. අපි ඒක පිළිගන්න ඕනේ බා. එතකොට පිළිගන්නවා කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි. සමහර විට සාක්ෂි තිබුණා වුණත් පරිණාමය ඔහොම නොවෙන්නත් තිබ්බා. වෙන විදිහකට වෙන්නත් තිබ්බා. හැබැයි අපි අරක මෙව්ව විශ්වාස කරනවා. ඒතකොට විද්‍යාවේ ඔන්නෝම මැට්‍රික්ස් හදන්න බැරි වෙච්ච තැන් තමයි දැන් පරමාණුව ගැන තියෙන මැට්‍රික්ස් එකක් නෙවෙයිද? ඒ කියන්නේ පරමාණු ඇත්ත පරමාණු උඹ දැකලත් නැහැ මම දැකලා ලෝකේ තියෙන කිසිම විද්‍යාඥයෙක් ඕක දැකලා නැහැනේ. ඒ අර පරමාණුවේ අර තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වල හැසිරීම අනුව මනසින් උපකල්පනය කරලා විද්‍යාඥයෝ මේ මෙහෙම වෙන්න ඇති කියලා අපට හදලා දෙනවා.
අපි හිතනවා මේක තමයි පරමාණුව. එතකොට ඇත්ත පරමාණුව ගැන අපි දන්නේ නැහැ. හැබැයි ඇත්ත පරමාණුවක් තියෙනවා. එතකොට කියන්නේ යථාර්ථය තියෙනවා. අපි තාම විද්‍යාව කියන්නේ ඒකයි මේ බෝධ්‍රිලාත් කියන්නේ යථාර්ථය කියන එක සම්පූර්ණ විනාශ වෙලා ඉවරයි. අපි ඉන්නේ හැම වෙලෙම මැට්‍රික්ස් එකක. ඒ මැට්‍රික්ස් එකෙන් තව එකකට මාරු වෙන එක විතරයි අපිට කරන්න පුළුවන්. හැබැයි අපි අවබෝධයෙන් ඉන්න ඕනේ අපි ඉන්නේ මැට්‍රික්ස් එකක කියලා. එතකොට දැන් මම තව කතාවක් කියන්න මේක වෙන තැනකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක අපි වෙන දවසක කරන්න පුළුවන් වුණා. බුදුහාමුදුරුවෝ කියනවා බං මේ භෞතික ලෝකෙ විතරක් නෙමේ මම කියන සංකල්පයම මැට්‍රික්ස් එකක්. හරිද? ඒ කියන්නේ උඹ ඇතුලේ හිතන් ඉන්නව නේද? උඹ කියලා සංකල්පයක් තියෙනවනේ. ඔව් මම කියලා කෙනෙක් උඹ ඇතුලේ ඉන්නවා. ඒකම මැට්‍රික්ස් එකක් බං. හරිද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේක හරියට මෙන්න මම මේ උදාහරණයට එන්න කැමතියි. හරිද? මේ රේණුකාවේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ එයාගේ අර පටිච්ච සමුපාදයේ විවරණයේදී මෙහෙමයි මම කියන එක විස්තර කරන්නේ. ගිනි බෝලයක් තියෙනවා. ගිනි බෝලේ හිතහංකෝ තියෙනවා අර එකිනෙකට වෙන් වෙච්ච කූරු හයක අර කොප්පර ගහලා වෙන වෙනම තියෙනවා. හරිද? එතකොට ඕක කරකවන්න කලින් අපිට පේන්නේ ඕක වෙන වෙන මෙව හයක් වගේ නේ පේන්නේ. හැබැයි ඕක කරකවන්න පටන් ගත්තට පස්සේ ඔතන අපිට වලල්ලක් පේනවා. හරිද? වලල්ලක් තියනවද ඇත්තට මෙතන? වලල්ලක් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා බං බුදුහාමුදුරුවෝ කියන කතාව තමයි මම කියන්නේත් ඔය වගේ එකක්. පංචේන්ද්‍රියනුයි සිතයි, ඒ කියන්නේ පංචේන්ද්‍රියන් පහයි සිතයි එකට ක්‍රියාත්මක වෙන මොහොතේ මම කියලා මැට්‍රික්ස් එකක් හැදෙනවා. හරිද? ඒ මැට්‍රික්ස් එක අපි ඇතුලේ අපි ජීවත් වෙනවා. දැන් උඹ හිතනවනේ මට කේන්ති යනවා. හරිද? මට දුක හිතෙනවා. හැබැයි ඇත්තටම බලපුවාම උඹ කියන්නේ මැට්‍රික්ස් එකක් නේ. මම කියන්නේත් මැට්‍රික්ස් එකක්. එතකොට බුදුහාඳුරු කියන කතාව තමයි නිවන කියන්නේ බං මේ මම කියන මැට්‍රික්ස් එක බිඳ හෙලෙන විදිහ. මම කියන මැට්‍රික්ස් එක බිඳ හෙලපුවාම තමයි උඹට ඇත්ත යථාර්ථය හම්බෙන්නේ. මම නිර්වාණය කියන්නේ ඇත්තටම මම කියන මැට්‍රික්ස් එක බිඳ හෙලුණට පස්සේ එන තත්ත්වයට. ඒක මොකද්ද කියලා අපි දන්නේ නැහැ බං. එතකොට මැට්‍රික්ස් එක ඕක තේරුම් ගන්න එකෙක්ට ඒක කියනවා අර එක තැනකදී මෙයාට පේනවා මේ නියෝට පේනවා චිත්‍රපටි එක තැනක මේ අර ඇත්ත ඉන්න මිනිස්සු පරිගණක කේත විදිහට පේනවා. ඔව් ඒතරම ඌ ඒක ෆිගර් අවුට් කරගන්න. ඌ විසින්ම කියන්නේ කවුරුත් කියලා දීලාවත් නෙවෙයි. ඔව් කියලා දීලා විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඌ තේරුම් අරන් තියනවා ඌ ඉන්නේ මැට්‍රික්ස් එකක් ඇතුලේ. ඒක නිසාම ඌට දේවල් පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඔව්. හරිද? එතකොට මේ බුද්ධ ආගමෙත් ඔය එක එක තැන්වලදී විස්තර කරනවා. මං හිතන්නේ බං අපි ඒවට මාර ලොකුට මන්න ටච් කරලා නැහැ. මේ ඔය කියන්නේ රහත් වෙනවා සෝවාන් වෙනවා කියන්නේ මම කියන මැට්‍රික්ස් එක විඳ වැටෙන මොහොතක් වෙන්න ඇති. හරිද? ඒක තමයි ඔය ෆිල්ම් එකේ තියෙන කතාව. දැන් ඔක බලලම තමයි ඔක ඔය කැලිටි එක එන්නේ. ඒතකොට බෝධ්‍රිලාත් ගැන අධ්‍යයනය කරනවා නම් හොඳම කතාව තමයි බං මැට්‍රික්ස් බලන එක. මං හිතන්නේ බෝධ්‍රිලාත් ගැන මේ ලංකාවේ ඇතුලේ එහෙම කතා වෙනවා මට ඇහිලා නැහැ. මටත් ඔය හම්බෙච්ච ඩයල් එක. මම මාර පිස්සුවෙන් වගේ පන්න හොය පොර ගැන කියෙව්වේ. නා ඌ ගැන කියව ගන්න පුළුවන් නම් හොඳම වැඩේ තමයි මැට්‍රික්ස් ෆිල්ම් එක බලන එක. තව එකක් තියෙනවා මේ සුපිරි සීන් නැහැර මේ දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වේ මේ අර පොත් නියම පොත අරිනානේ මුලින්ම. ඔව්. සිමුල්කායන් සිමියුලේෂන්. සිමියුලේෂන් එක අරින්ද මම නෝට් එකක් දාගත්තා ඒකේ. ඒ පොත ඇරෙන්නේ මේ 17 වෙනි ශුන්‍යවාදය කියන පරිච්ඡේදයට තමයි පෙරලෙන්නේ නේ. ඒ කියන්නේ ශුන්‍යවාදයේ ඉන්න බබ මෙහෙමයි යෝග. මේ ඇත්තටම මැට්‍රික්ස් එක බිඳ වැටුණට පස්සේ ශුන්‍යවාදය කියන්නේ අර්ථයක් නැහැ. දැන් අපිත් මම හිතන්නේ අපි ජීවිතේ අර්ථ හදාගෙන ඉන්නේ හැම එකටම. මම රස්සාවක් කරන්න ඕනේ. මම වාහනයක් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම කසාද බඳින්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔය එක එක වගේ අරමුණු තියෙනවනේ. ඇත්තටම ඒවත් සිමියුලේෂන් එක පැත්තකට. එතකොට ශුන්‍යවාදය කියන්නේ බං ජීවිතේ කිසිම තේරුමක් නැහැ. අර්ථ විරහිතයි. ඒ වගේ තැනකට මේක අපි කියන්නේ ශුන්‍යතාවාදය කියන වෙනම කතා එහෙම කිව්වොත් එහෙම අර්ථය විකෘති වෙනවා අපි ඕක කතා කරන්න ගියොත් එහෙමදනේ. ඒතකොට ශුන්‍යවාදය වෙනම කතා කරන්න ඕන කතාව. ඒ වගේ කතා. ඒ කියන්නේ ඒකත් සිමියුලේෂන් එකක් කියලා තමයි පොර මේකේ අදහස් කරන්නේ මේ කතාව ඇතුලේ. දැන් හරියට බලද්දි මං හිතනවා බලන්න මේ පොයින්ට් ගැන කියන්නේ අපි ෆිල්ම් එක හරියට කීවේ නැහනේ. ෆිල්ම් එකේ වෙන්නේ මොනවද අපි කීවේ නැහැ. අපි කතා කරේ මේ ෆිල්ම් එක තෝරගන්න බලද්දි තෝරගන්න යතුරු තමයි අපි පෙන්නලා දුන්නේ නේ. ගන්න පුළුවන් මං දන්න විදිහට බං මේ ෆිල්ම් එකේ මං දෙක බලලා නැහැ ඒක විතරයි බැලුවේ. ඊට පස්සේ එන ෆිල්ම් එකක මේ නියෝ වගේ කීප දෙනෙක්ම මේ බිහි වෙලා තියෙනවා. මැට්‍රික්ස් එක 7 පාරක් බිඳ වැටිලා තියෙනවා.
ඇයි අවසානති කියනවා සෙකන් ෆිල්ම් එක සෙකන්ඩ් එක බැලුවද? බැලුම සෙකන් ෆිල්ම් එක අවසානදි මෙට්‍රික්ස් එක ආකිටෙක්චර් හම්බෙන්නේ පොර එතනින් කියනවාස මේ හත් පතාවක් කියන්නේ බර සෙට් එකක් ඉන්න පොට පො කියන්නේ දැන්ගින් අපේ යතා අපිට පෙන්න්නන යථර්ථයන නියෝ ඉන්න ඒ නියෝට පෙන්න්නනවා ඊට කලින් හිරව සෙට් එක ටීවිස්සලින් වගේම වට වෙච්චර සුදු පාට ඕක එක තැනකද කියනවාද මෙහෙම කතාවක් මේ ඇත්තටම නියෝ කියන්නෙත් මේකක් කියලා පද්ධතිය පවත්වගෙන යන්න මෙට්‍රික්ස් එක පවත්වගෙන යන්න මේ පද්ධතිය පවත්වගෙන යන්න හදපු ඩයල් එකක් කියලා මේ ඒක අභියෝග. ඕක බම් මේ බෝධ්‍රිලාට්ට සෙට් වෙන්නේ මෙන්න මෙහෙම. හරිද? බෝධ්‍රිලාට්ලා දැන් 1960 ශිෂ්‍යාරගලේ කරනවනේ. ඒ කාලේදී යාලා මාක්ස්වාදය සමාජවාදී සටන් පාට එහෙම අරගෙන පොර මේ අරගල කරනවා. ඒ කියන්නේ ධනවාදී පද්ධතිය බිඳවට්ටන්නේ නුන් අරගල කරන්නේ. පස්සේ බලපුවාම බං උන් ගත්ත සටන් පාටම ධනවාදය ඇතුලේ මාකටිං වලට යොදා ගන්නවා. චේව මාකට් කරලා නැද්ද කියහන්කෝ. චේව මාකට් කරනවා. ටී-ෂර්ට් ගහනවා. ඊට පස්සේ උන්ගේ සටන් පාට ගන්නවා. ඒ කියන්නේ ධනවාදී දැන් ඉන්නේ අපි මේ දේශපාලනික අර්ථයෙන් ගත්තාම ධනවාදයට පුළුවන් මේ පද්ධතියට එන ඕනෑම දෙයක් තමන්ගේ පැවැත්ම සඳහා යොදා ගන්න. සරලවම නියෝට උනා වගේ. නියොත් මොකද වෙන්නේ කොච්චර පද්ධතිය මැට්‍රික්ස් එක බිඳවට්ටන්න හැදුවත් පස්සේ බැලින්නම් මැට්‍රික්ස් එක විසින්ම හදපු ඩයල් එකක් පද්ධතිය පවත්වගෙන යන්නේ. නේ? ඒක එතකොට එහෙම එකක් තියෙනවා. දැන් දෝද්‍රිලාත් කියන විදිහට මෙන්න මෙහෙමයි. මේ මැට්‍රික්ස් වලට සරලවම ඕනෑම සමස්තයක් විතර මැට්‍රික්ස් ගොඩාක ඉන්නේ බං අපි. එක මැට්‍රික්ස් එකක නෙමෙයි. කොහොමද පශ්චාත් නූතනවාදය කියන්නේ නැහැනේ මේ එක සත්‍යයක් ගැන කියන්නේ නැහැනේ. මගේ පුද්ගලික ජීවිතේ මට මැට්‍රික්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මගේ දේශපාලනික අදහස් ගත්තාම තව මැට්‍රික්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මගේ අධ්‍යාපන කටයුතු ගත්තා ඒ වගේත් මැට්‍රික්ස් තියෙනවා. ඒ මැට්‍රික්ස් මේ ඔක්කොම එක තැනකට මේ අපිව පාලනය කරන්න තමයි හැදිලා තියෙන්නේ. ඉන්දා මේ අපිට මේකෙදි මෙයා කියන කතාව තමයි ධනවාදයට එකම අභියෝගය තමයි මරණය කියන එක. ධනවාදයට පැහැදිලි කරන්න බෑ බං තාම මිනිස්සු සුයිසයිඩ් කරගන්න එක. ඒ කියන්නේ මේ අපි ඉන්න ධනවාදී මැට්‍රික්ස් එක ඇතුලේ පරිභෝජනවාදයේ ඇතුලේ අපිට පැහැදිලි කරගන්න බෑ මිනිස්සු සුයිසයිඩ් කරගන්න එක. අනිත් එක තමයි ධනවාදයට වැඩිම ගැටලුවක් ඇති කරන්නේ අරගල කරන්නේ උන් නෙමෙයි. අල්පේච්ච මිනිස්සු. ඇයි උන් මැට්‍රික්ස් වලට යන්නේ නැහැ. හරිද? මැට්‍රික්ස් වලට යන්නේ නැහැ. මැට්‍රික්ස් වලට අභියෝග කරනවා. බුදුහාමුදුරුවොත් එක්තරා විදිහකට මැට්‍රික්ස් වලට අභියෝග කිරිල්ලක් තමයි සියලුම ආකාර මැට්‍රික්ස් වලට වෙන පැති වලින් කතා කරොත් නේ. දැන් වෙලාව සෑහෙන්න ගිහිලා තියෙන්නේ. වෙලාව සෑහෙන්න ගියා. කොච්චර වෙලා ගියාද බං? හරිනේ. එහෙනම් අපි අද chat එක පොඩ්ඩක් නවත්තමු. අපි දැන් මෙහෙමයි අපිට මේ ගැන දැන් අපි අපි අර කතාව කතා කරේ නෑ මැට්‍රික්ස් බලන්න පුළුවන් වෙන කෝණ තියෙනවනේ. ඔව් ඒක කතා. ඒ කියන්නේ බුද්ධ දර්ශනයෙන් අපි මහලුකට මේක දිහා බලන්න පුළුවන් කියලා අපි කතා කරේ නැහැ. අපි කතා කරේ බෝධ්‍රිලාත් ගැන තමයි කතා කරේ. අපි තව මේක ඕන මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් බලන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ වෙන දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. කැමති නම් මේකෙන් පහලින් මොනවාද කරන්න ඕන? කමෙන්ට් එකක් දැම්මනම් අපිට ඊළඟ වැඩසටහනක් කරද්දී ළඟදී නෙමෙයි මේ අපිට සලකලා බලන්න පුළුවන් නේ. ඔව් අනිවාර්යයෙන්. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා රතු පෙත්ත බොන්න ලැහැත් වෙන්න නේ. රතු පෙත්ත බොන්න ලෑස්ති වෙන්න.